ගොඩක් කාලයකට පස්සේ ආවේ පොඩි ඉල්ලීමක් කරන්න. ඔයාලා දන්නවා මේ මොහොතේ ශ්‍රී ලංකාව මගේ මව්බිම, ඔයාගේ මව්බිම හොදගෙන යනවා මේ දිත්වා ස්වභාවික විපත නිසා. පොඩි වතුර පාරක් නෙමෙයි, පොඩි හුළඟක් නෙමෙයි එන්නේ. ඔයාලට පේන ඇති හුළඟට අදාළ නැහැ. වතුරට අදාළ නැහැ. මොනවද බිල් කරලා තියෙන්නේ ඔක්කොම ෆ්ලෂ් කරගෙන කඩාගෙන බිඳගෙන විනාශ කරගෙන යන්නේ. right සමහරක් අම්මලාට තාත්තලාට තමන්ගේ දරුවෝ නැහැ. සමහරක් දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා නැහැ. සමහරක් පවුල් වලට ගේ ගෙදර කවුරුත් නැහැ. right ඒ කියන්නේ මුළු ගෙවල්ම යට වෙලා සමහරක් වෙලාවට තියෙනවා අම්මලා තාත්තලා මුළු පවුලම පස් වලට යට වෙලා ඉතාම කනගාටු තත්ත්වයක්. ඉතින් මේ මොහොතේ ඔයාලට පුළුවන් උදව්වක් කරන්න, පිහිටක් වෙන්න මේ අමාරුවට පත් වුණ මිනිස්සු වෙනුවෙන්. රජය මේ වෙනුවෙන් බිලියන 30ක් වෙන් කළා තියෙනවා මේ ආපදා තත්ත්වය නිසා. ඉතින් ඔයාලා දන්නවා රජය ගොඩක් ලොකු ප්‍රොජෙක්ට්ස් පටන් ගෙන තියෙනවා ලංකාවේ සංවර්ධනය වෙන්න. right ඉතින් රජයට මේ සල්ලි ඇත්තටම ඉතා වැදගත් මේ ප්‍රොජෙක්ට්ස් පටන් ගත්ත ප්‍රොජෙක්ට්ස් ඉවර කරන්න. right තව අලුත් ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න. ඇත්තටම ප්‍රථම වතාවට තමයි මම හිතන්නේ රජයකට හරියට සල්ලි තියෙන්නේ. right මොකද හැම රජයකටම සල්ලි තිබුණේ නැහැ. මොකද කරප්ෂන් තමයි හැමතැනම තිබුණේ. හැබැයි දැන් සල්ලි තියෙනවා. මම කියන්නේ මේ බිලියන 30 ආපදා තත්ත්වයට වෙන් කරන නිසා රජයට පටන් ගත්ත ප්‍රොජෙක්ට්ස් මේ ඉවර කරන්න බෑ කියලා. අනිවාර්යයෙන්ම ඉවර කරන්න පුළුවන්. රජය අනිවාර්යෙන් මේ ගත්ත challenges ඔක්කොම අනිවාර්යයෙන්ම වින් කරනවා. I'm pretty sure right. ඉතින් ඒත් අපිට පුළුවන් මිනිස්සුන්ට hijack වෙන්න, රජයට hijack වෙන්න. banks accounts දීලා තිනවා. මම ඇත්තටම donation එකක් කරා. මේක තමයි වෙලාව. ඔයාට උදව්වක් කරන්න ඕන නම් මොකද මේ එයාලා පත් වෙලා තියෙන මොහොත, මේ එයාලා පත් වෙලා තියෙන தত্ত্বය හෙට ඔයාට පත් වෙන්න පුළුවන්. හෙට ඔයාගේ අම්මට තාත්තට අයියට අක්කට වෙන්න පුළුවන්. මොකද අපි we never know right. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් ඒක තමයි ඉල්ලීම, කාරුණික ඉල්ලීමක්, ආදරණීය ඉල්ලීමක්. කැක්කුමක් තියෙනම් මේක මගේ මව්බිම, මේක මේ මගේ මිනිස්සු. එහෙනම් ගිහිල්ලා එන්නම් මගේ මව්බිම ශ්‍රී ලංකාව, මගේ මව්බිමට දරුවන් සරණයි.